තමයි වෘෂභ ලග්න හිමියන් සම්බන්ධයෙන් යම්කිසි අවදානාත්මක කාලයක් තමයි මේ ගෙවෙන්නේ. ඔවුන්ට තියෙනවා මාරක අනතුරු, රිය අනතුරු වලින් පරිස්සම් වෙන්න කියලා කියනවා. මම ඔබ ගමනක් විමනක් යනවා නම් බොහොම කල්පනාකාරීව යෙදෙන්න. ඊට දරුණු හදිසි අනතුරු, රිය අනතුරු විශේෂයි. පරිස්සම් විය යුතු කාලයක් කියලා. නමුත් මගේ පරම්පරාවේ හිටපු, මට කලින් හිටපු හත්මුතු පරම්පරාවෙම අය මේකේ ඉන්නවා. මේ ගුරුකම් කරපු, මම වගේ මෙහෙම ජීවමානව ගුරුකම් කරපු උතුමානෝ තමයි මේ ඉන්නේ. එනවාද ඉන්නේ ලොකු බලවතා. ප්‍රධාන කෙනා ලොකු මුට්ටි. ඉතින් මේ එක එක කාර්යයන්ට වෙන් කරන්න, එකතු කරන්න, කොඩි විනාන වෙන කපන්න, එක එක කෙනාගෙන් එක එක කාර්යය තමයි ඉෂ්ට කරගන්නේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ මුට්ටි හතේ ඉන්නේ මම හිර කරපු ඒ හැම පරම්පරාවෙම එක ආත්මයක් ගානේ මම හිර කළා. ඒක පරම්පරාවෙන් පරම්පරාවට එන දෙයක්. ආදර සම්බන්ධතාවක් වෙන් වෙනවා කියන්නේ මේකට අපිට නොපෙනෙන අදුස්සමාන බලවේගයක් තියෙන්න පුළුවන් පිටිපස්සේ. ඒක සමහර විට යක්ෂ දෝෂයක්, പ്രേත දෝෂයක්, ගෙදරට කරපු අනවින කොඩි වෙන සම්බන්ධව හුනියමක බලපෑම වෙන්න පුළුවන්. එක්ක ග්‍රහ දෝෂයක් වෙන්න පුළුවන්. ඒකට සාමාන්‍යයෙන් දෙන්නෙක් වෙන් වෙන්න මහ ලොකු හේතුවක් ඕනේ නැහැ. මහත්ය කඩේ ගිහිල්ලා එන්න පරක් වුණා, නෝන රණ්ඩු වෙලා එතන කතා බහ වෙලා දෙන්න වෙන්න කටයුතු සිද්ධ වෙනවා. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ දෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ වෙන්න කාරණා වෙන්න. ආකර්ෂණ ශක්තියයි නැති වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධව අලගිය මුලගිය තැන් හරියාකාරව බලලා තමයි වශීකරුකමක් කරන්න ඕනේ. සමලිංගික වශී. මේවත් ඔබතුමා කරනවා. සමලිංගික වශයක් කියන එක අපි වැරදි විදියට බොහෝ අය අර්ථකථනය කරලා, නමුත් මානසික වශයෙන් කෙනෙකුගේ මානස සුවපත් කරන්න යාගේ ලෙන්ගතුකමක් යම්කිසි ආකාරයකට ගොඩනගාගෙන ඒ විරහ වේදනාවෙන් ඔහු පෙළෙනවා නම් ඉන්න ටික කාලේ ඒ ඉඩකඩ ලබා ගත්තට ඒක අසාධාරණයක් නෑ. මම ඒකට විරුද්ධ නෑ. මම ඒක කළා දෙනවා. එහෙම කවුරු හරි කිව්වොත් මම ඒක අනිවාර්යයෙන්ම කළා දෙනවා. Hello Bima. ජීවිතය කියලා කියන්නේම ඇත්තටම ප්‍රශ්න පත්තරයක්. ඉතින් මේ ප්‍රශ්න පත්තරේට අපි හරියට උත්තර ලිව්වොත් අපේ ජීවිතය සාර්ථක වෙනවා. හැබැයි මේ ප්‍රශ්න පත්තරේට අපි වැරදි උත්තර හොයාගත්තොත් අනිවාර්යෙන්ම අපේ ජීවිතය අසාර්ථක වෙන එක කාටවත්ම නවත්තන්න බෑ. ඉතින් අපේ ජීවිතයේ අපේ හමුවේ අපිට පැන නැගෙන ප්‍රශ්න වලට සමහරක් වෙලාවට අපිට මිනිස් මනසින් උත්තර හොයන්න බෑ. අන්න ඒ නිසා තමයි මේ නොපෙනෙන බලවේගات එක්ක අපි ගනුදෙනු කරන්න පුරුදු වෙන්නේ. ඉතින් ගුරුකම් කියන්නේ නොපෙනෙන බලවේගات එක්ක කතා කරද්දී අංක 1ට තියෙන දෙයක්. මාතර කැකුණදර පරම්පරාව අපේ සංස්කෘතියත් එක්ක බැඳිලා තියෙන්නේ මෙන්න මේ ගුරුකම් ශාස්ත්‍රය තුලින් අංක 1 කියන දේ අපිට මතක් කරන්නේ. ඉතින් මාතර කැකුණදර පරම්පරාවේ අවසාන පුරුකත් එක්ක තමයි අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබ කවුරුත් දන්නවා මේ වෙද්දී මෙතුමා ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙනවා මිනිස්සුන්ට උදව් කළා තමන්ගේ ශාස්ත්‍රය තුලින්. අපි ආයිබෝවන් කියලා එතුමා පිළිගමු. ආයිබෝවන්. ආයිබෝවන්. ඉතින් මාතර කැකුණදර පරම්පරාවේ අවසාන පුරුක තමයි අද මාත් එක්ක මේ ඉන්නේ. ඉතින් ඔබ මවිතයට පත් වෙලා ඇති කොහොමද මෙතුමාව අපි සම්බන්ධ කරගත්තේ කියලා. ඉතින් ඔබට මේක ආගන්තුක දෙයක් නෙමෙයි. නිරන්තරයෙන්ම මෙතුමාව අපි ඔබට මුණ ගැස්සලා තියෙනවා. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආදරය සම්බන්ධ ප්‍රශ්න ගැටළු වලදී පැය විනාඩි 10ක් වැනි කෙටි කාලයක් තුළදී කොහොමද මෙතුමා මේ වගේ මැජික් එකක් කරලා දෙන්නෙක්ව එකට එකතු කරන්නේ කියලා. ඉතින් අපි ඒ ගැන මුලින්ම අහමු. ඉතින් කියන්න ගුණාංශේ කොහොමද ඔබතුමා මේ පැය විනාඩි 10කින් මේ වගේ විශ්ව කර්මයක් සිද්ධ කරලා පෙන්නන්නේ කියලා? ඔව් දරුවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් පැය විනාඩි 10න් කරනවා කියන්නේ දැන් මේ කරන ක්‍රමවේදය සම්බන්ධව ඔබ දැනුවත් වුණොත් ඔබට ඒක ගැටලුවක් නෑ. මේක සාමාන්‍යයෙන් මේ ගුරුකම් දේශේ අපි දන්නවා මාතර කැකනදුර කියන්නේ දකුණු පළාතේ. මාතර දේශය බොහොම ප්‍රසිද්ධයි ගුරුකම් වලට. එතකොට ඔය කාලේ පුරාතනයේ ඉතින් ජනප්‍රවාදයේ තිබුණා යක්කු බැඳගෙන වැඩගත්තා කියලා. යක්කුන්ගෙන් වැඩගත්තා කියලා. එතකොට ඔය යක්කුන්ගෙන් වැඩගත්තා කියන්නේ මලග්‍ය ප්‍රාණකාරයෝ. මරුණට පස්සේ පෙරේත පිසාච කුම්භාණ්ඩ ඒ වගේ තමන්ගේ අකුසල් කර්ම මත තමන්ට වෙනත් භවයකට යන්න බැරි අවස්ථාවේ ඒගොල්ලෝ සැරිසරන කාලේ අපි ඒ අය අල්ලගෙන ඒගොල්ලොන්ට අවශ්‍ය දේවල් දීලා ඒගොල්ලෝ කැමති කරවගෙන අපි ඒගොල්ලොන්ගෙන් වැඩ ගන්නවා. ඉතින් ওই වැඩ ගන්න කාල සීමාවට යන කාලය තමයි පැය විනාඩි 10යි කියන්නේ. ඒගොල්ලොන්ට අවශ්‍ය පූජාව තියලා ඉල්ලන දේ තියලා ඵලයන් පුතා මේක කරන් වරෙන් කියලා පිටත් කරලා යවන ගමනට යන කාලය තමයි පැය විනාඩි 10 වෙන්නේ. අපි මේක කනදුර පරම්පරාවේ ගුරුකම්
ගැන කතා කරොත් මේක මේ අද ඊයේ ආපු දෙයක් නෙවෙයි. පරම්පරා 7කටත් එහා ගියපු ඉතිහාසයක් තියෙනවා. ආත්ත මුත්ත නත්ත වනත්ත කිත්ත කිරිකිත්ත කිරිකෑ මුත්ත කියන හත්මුතු පරම්පරාවම මගේ ගුරුකම් කලාවේ මම ඒ අයගෙන් පිටින් තමයි මම මේ කටයුතු කරන්නේ. මෙතන ඔබට පේනවා ඇති මේ මුට්ටි 7ක් තියෙනවා. අර ඉන්නේ ලොකු බලවතා ප්‍රධාන කෙනා ලොකු මුට්ටි. ඉතින් මේ එක එක කාර්යයන්ට වෙන් කරන්න එකතු කරන්න එක එක තීන්දුව తీරුණු නඩු හබවලට ඒ වගේ නොයෙක් කාරණාවල හදි හුණියන් ගෙවල් වලට ආරක්ෂාවල් කරන්න එතකොට ඊට පස්සේ කරපු කොඩි විනාන වෙන කපන්න එක එක්කෙනාගෙන් එක එක කාර්යය තමයි ඉෂ්ට කරගන්නේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ මුට්ටි හත මේ මුට්ටි හතේ ඉන්නේ මම හිර කරපු ඒ හැම පරම්පරාවෙම එක ආත්මයක් ගානේ මම හිර කළා. ඒක පරම්පරාවෙන් පරම්පරාවට එන දෙයක්. එක පරම්පරාවක යනකොට අනිත් පරම්පරාව මුදා හරිනවා. ඒ වගේ පරම්පරා 7කින් හිර කරගෙන ආපු දෙයක් තමයි මේ තියෙන්නේ. දැන් මං එන් පස්සේ මේක කරන්න කවුරුත් නැහැ. මන් දන්නේ කාට හරි හිතවෙකට මට විශ්වාසවන්ත කෙනෙකුට මම මේ ශාස්ත්‍රය දෙන්න පුළුවන්. නමුත් මගේ පරම්පරාවේ හිටපු මට කලින් හිටපු හත්මුතු පරම්පරාවෙම අය මේකේ ඉන්නවා. මේ ගුරුකම් කරපු මම වගේ මෙහෙම ජීවමානව ගුරුකම් කරපු උතුමානෝ තමයි මේ ඉන්නේ. ඉතින් ඒගොල්ලොන්ගෙන් තමයි මේ වැඩ කරගන්නේ. මම හිතන්නේ ඔබ සමහර විට මවිතයටපත් වෙන ඇති මේ මුට්ටි 6 සහ අර මගේ පිටිපස්සෙන් පේන මේ සිල්වර් කලර් මේ මුට්ටියේ ඉන්නේ ලොකු එක්කෙනා කියලා කියන්නේ. ඒ කියන්නේ හත්මුතු පරම්පරාවක ආත්ම මෙතුමා හිර කරගෙන තමයි ඔබ මම වෙනුවෙන් මේ සියලුම විශ්ව කර්ම වැඩ කටයුතු සිද්ධ කරන්නේ. දැන් වශියක් කරද්දී ලංකාවේ ඉන්න කෙනෙකුට වගේම පිටරට ඉන්න කෙනෙකුටත් ওই කාල සීමාවමද බලපාන්නේ? අනිවාර්යෙන් පැහැදිලිවම. මූදු හතෙන් එතරට පිල්ලියක් යවන්න ඒ අදාළ කාල සීමාව එකයි. නමුත් සාත්තුව ටිකක් බරපතලයි. ඒකට කැප කළ යුතු දේවල් බොහොමයි. සාමාන්‍යයෙන් මේ භූමියේ ඉන්න කෙනෙකුට හිත වෙනස් කරන්න නම්ම ගන්න කරන සාත්තුවක් වගේ නෙවෙයි. ඒකට ටිකක් වෙනස් මාදිලිය කටයුත්තක්. ඒක අපි පැහැදිලි කරනවා අපේ සම්බන්ධ වෙලා වැඩ කරගන්න ආවොත් මම ඒක පැහැදිලි කරන්නම් මොනවාද ඒ සම්බන්ධව සිද්ධ වෙන්නේ කියලා. හරි. දැන් ඔබ ලංකාවේ හිටියත් පිටරට හිටියත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබේ ආදරය ඔබව දාලා ගියොත් අනිවාර්යයෙන්ම පැය විනාඩි 10 මෙතුමා පොරොන්දු වෙනවා ඔබේ ළඟට ඒ ආදරය ගෙනලා දෙනවා කියලා. දැන් මේ වශී ගැන කතා කරද්දී ගුරුනාන්සේ තව එක වශී තියෙනවා. ආදර වශී, ජන වශී, සර්වජන වශී. අපි ඒව ගැන චුට්ටක් කතා කරමුකෝ. ඔව්. එතකොට ආදර වශයක් කියන්නේ දෙන්නෙක් එකට ආදරෙන් ඉඳලා වෙන් වුණාට පස්සේ ඒ දෙන්නගේ හිත එකතු කරන වශියක්. එතකොට අනියම් සම්බන්ධතාවයක් වගේ දෙයක් නිසා ඒගොල්ලෝ වෙන් වෙන්න පුළුවන්. එතකොට ආදර සම්බන්ධතාවක් වෙන් වෙනවා කියන්නේ මේකට අපිට නොපෙනෙන අදුස්සමාන බලවේගයක් තියෙන්න පුළුවන් මේ පැත්තේ පිටිපස්සේ. ඒක සමහර විට යක්ෂ දෝෂයක්, പ്രേත දෝෂයක්, ගෙදරට කරපුවා අනවින පොඩි වෙන සම්බන්ධව හුනියමක බලපෑම වෙන්න පුළුවන්. එක්ක ග්‍රහ දෝෂයක් වෙන්න පුළුවන්. ඒකට සාමාන්‍යයෙන් දෙන්නෙක් වෙන් වෙන්න මහ ලොකු හේතුවක් ඕනේ නැහැ. මහත්ය කඩේ ගිහිල්ලා එන්න පරක් වුණා නෝන රණ්ඩු වෙලා එතන කතා බහ වෙලා දෙන්න වෙන්න කටයුතු සිද්ධ වෙනවා. නමුත් හේතුව කාරණා පොඩි වුණාට මෙතන ක්‍රියාත්මක වෙන බලවේගය බලපෑම මහත්. ඒක නිසා තමයි එහෙම සිද්ධ වෙන්නේ. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ දෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ වෙන් වෙන්න කාරණා වෙන්න. ආකර්ෂණ ශක්තියයි නැති වෙන්නේ. අපේ උප්පත්තියෙන්ම අපිට එන ආකර්ෂණ ශක්තියක් අපි මේ ලෝකෙට බිහි වෙනකොට ඒ අපි උපන් වෙලාවේ අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. යම් කිසි කාලයක් යනකොට දෙන්නෙක් එකට ජීවත් වෙනකොට ඒගොල්ලොන්ගේ ග්‍රහ යෝග බලපෑම අනුව ආකර්ෂණ ශක්තිය වෙනස් වෙනකොට ඒ පිරිහීම් ඇති වෙනවා වෙන් වෙන්න. ඉතින් ඒ සම්බන්ධව අලගිය මුලක්දී තෙන් හරියාකාරව බලලා තමයි වශීගුරුකමක් කරන්න ඕනේ. එතකොට ඒ කියන්නේ ආදර වශයෙන් එතකොට මේ ජන වශී, සර්වජන වශී සහ අපි දැන් සමාජගත මාතෘකාවක් මේ සමලිංගික වශී. මේවත් ඔබතුමා කරනවා. සමලිංගික වශයක් කියන එක අපි වැරදි විදියට බොහෝ අය අර්ථකථනය කරලා නමුත් මානසික වශයෙන් කෙනෙකුගේ මානස සුවපත් කරන්න යාගේ ලෙන්ගතුකමක් යම්කිසි ආකාරයකට ගොඩනගාගෙන ඒ විරහ වේදනාවෙන් ඔහු පෙළෙනවා නම් ඔහු ඒක ලබා ගන්න කටයුතු කිරීම සාධාරණයි. මම ඒක වැරදි විදියට දකින්නේ නැහැ. ඒක ඔහුගේ උප්පත්තියෙන් මේ ලෝකෙට එන වෙලාව හැටියට ගෑණියෙක් විදියට අපි ඉපදුනත් ඒ තමන්ගේ ගෑනු නැගත ඉපදුනත් ඒ ක්‍රියා කරන යම්කිසි බලවේගයක් නිසා ඔහු පිරිමියෙක් විදියට තමයි කටයුතු සිද්ධ වෙන්නේ. පිරිමියෙක් වෙලා ඉපදුනත් ගෑනු නැකතේ නම් ගෑණියෙක් විදියට කටයුතු කරන්නේ. ඒක තමන්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය මත සිද්ධ වෙන දෙයක්. ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය මත සම්බන්ධ බලපෑම ඇති වෙන්නේ ඒ විශ්වයෙන් එන යම්කිසි ශක්තියක් නිසා. උප්පත්ති අනුව තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ.
ඉතින් ඔවුන්ට කැමති විදිහට ජීවත් වෙන්න මේ ඉන්න ටික කාලේ ඒ ඉඩකඩ ලබා ගත්තට ඒක අසාධාරණයක් නෑ. මම ඒකට විරුද්ධ නෑ. මම ඒක කළා දෙනවා. එහෙම කවුරු හරි කිව්වොත් මම ඒක අනිවාර්යයෙන්ම කළා දෙනවා. ඔබට තේරෙනවා ඇති දැන් මෙතුමා මානුෂීය හැඟීම් පැත්ත ගැන හිතලා ඔබට අවශ්‍ය ඕනම කාරණාවක් සිද්ධ කරලා දෙනවා කියලා කියන්නේ. පිරිමි කාන්තා මේ කිසි දෙයකින් මෙතුමාට වැඩක් නැහැ. ඔබගේ සිතුම් පැතුම් වලට අවශ්‍ය දේ මොකද්ද? ඒ සියලුම දේ කැකලුදුරු පරම්පරාවේ අවසාන පුරුක ගයනාත් ගුරුනාන්සේ විසින් ඔබට සිද්ධ කරලා දෙනවා. ඉතින් අපි වශී ගැන ගොඩක් කතා කරා. දැන් අපි මෙතුමාගෙන් අහලා බලමු අපේ ජීවිතවල තියෙනවනේ තව ගොඩාක් ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලට කොහොමද මෙතුමා උත්තර සපයන්නේ කියලා. ඔව් එතකොට සාමාන්‍යයෙන් ගොඩක් අය කතා කරන්නේ Tamanට තියෙන ලෙඩ රෝග. බෙහෙත් ගත්තට කොහෙන්වත් ස්කෑන් කරා, අර පරීක්ෂණය කරා, මේ පරීක්ෂණය කරා, බෙහෙත් බිව්වා. ඒ වුණාට ඒවා ලෙඩ රෝග සුව වෙන්නේ නැහැ. ඒවා යම් කිසි අදුස්සමාන බලවේග මත ක්‍රියා කරන දේවල්. එතකොට තමා දේවල් වල ජීවත් වුණාට සමගිය සමාදාන සිද්ධ වෙන්නේ. ගෙවල් වලට කරපු අනවින කොඩි වින ඇස්වහ කටවහ දෝෂ. ඒවා භූමිය සම්බන්ධ තියෙන ගැටලු. ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන විදියට ගුරුකම් තියෙනවා. යහපත උදා කරගන්න. ඒවල නගුඩු හබ වලින් ජය ගන්න. අධ්‍යාපනයෙන් සමර්ථකම් ලබා ගන්න. ඊට අමතරව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච දරුවෝ මත්ද්‍රව්‍ය වලින් ගලව ගන්න. ඒ වගේ ගුරුකම් තියෙනවා. ඉතින් ඒව කරලා දෙන්න පුළුවන්. හරි ගුරුනාන්සේ. දැන් මට අවසාන වශයෙන් දැනගන්න ඕනේ මේ අපිට පේනවා පොඩි මුට්ටි වල ගොඩාක් ඖෂධ වර්ග තියෙනවා. මේ මොනවද? මේ මෙතන පිරිම දෙකක් තියෙනවා. රූප දෙකක් හදලා තියෙනවා. කෙටියෙන් කියන්න අපිට මේ දේවල්. ඔව් කෙටියෙන් කියනවා නම් මේක ඇවිල්ලා මේ බලි දෙකක් අඹන්නේ මේ දෙක කරලා තියෙන්නේ මුහුදු වැලි හුඹස් මැටි වලින් හදලා තියෙන්නේ. ඒ වශී ගුරුකමක් කරන්න අවශ්‍ය වෙන පිළිම දෙක. ඔය ගෑනු පාර්ශවයේ සහ පිරිමි පාර්ශවයේ ඒ අදාළ අයගේ නමට ඒ ජන්මපත්‍රයේ විස්තර අනුව මේ යන්ත්‍රය සකස් කළා. ඒ දෙන්නට අනුරූප දෙකක් අඹලා මේ වශී කර්මයක් කරන්න සූදානම් කරන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ දේවල් මේ ఔෂධ වර්ග. මේ ඖෂධ සම්බන්ධව කතා කරොත් මේ කෙනෙක්ට ලෙඩ රෝග සම්බන්ධව කරන සාත්තුවකදී ඔහුට සෙත් පතලා ඔහුට සුව නොවන නම් කිසි රෝගයක් තියෙනවා. එතන යම් කිසි අදුස්සමාන බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධව සාහිත්‍ය කර්මයක් තමයි මේ කරන්නේ. ඉතින් අපි සුහද කතා බහක යෙදෙන ගයනාත් ගුරුනාන්සේ එක්ක ඉතින් අපි දැන් සමුදෙන්න තමයි සූදානම් වෙන්නේ. ඊට කලින් මෙතුමා හරි දක්ෂයි අනාවැකි කියන්නේ. මොකද මෙතුමා කියපු කිසිම දෙයක් වැරදිලා නැහැ මේ වෙනකන්. ඉතින් අපි අවසාන වශයෙන් මෙතුමාගෙන් මේ මාස සම්බන්ධව යම්කිසි අනාවැකියක් තියෙනවද කියලා අහලා බලමු. ඔව් මට කියන්න තියෙන දේ තමයි බුෂබ ලග්න හිමියන් සම්බන්ධයෙන් යම්කිසි අවදානාත්මක කාලයක් තමයි මේ ගෙවෙන්නේ. ඔවුන්ට තියෙනවා මාරක අනතුරු, රිය අනතුරු වලින් පරිස්සම් වෙන්න කියලා කියනවා. මම ඔබ ගමනක් යනවා නම් බොහොම කල්පනාකාරීව යෙදෙන්න. ඊට දරුණු හදිසි අනතුරු, රිය අනතුරු විශේෂයි. ඒ වගේම වැළකෙන්න මාරාන්තික අනතුරු සම්බන්ධව ඔබට පරිස්සම් විය යුතු කාලයක් කියලා මම මතක් කරන්න කැමතියි. එහෙනම් ඔබ වෘෂභ ලග්න හිමියෙක් නම් අනිවාර්යයෙන්ම කල්පනාකාරී වෙන්න. මොකද මෙතුමා කියපු දෙයක් කවදාවත් වැරදිලා නැහැ. තමුන්ගේ ආරක්ෂාව තමුන්ම සලස ගන්න කියන දේ අපි මතක් කරමි. ඉතින් ඔබේ ආදර ප්‍රශ්න වලට නැත්නම් ජීවිතේ වෙනත් ඕනම ගැටලුවකට ඔබට හිතුනොතින් මෙතුමාගේ පිහිටක් ලබා ගන්න අවශ්‍යයි කියලා. ඉතින් ඔබට පුළුවන් ඔබ කැමති නම් මෙතුමාත් එක්ක සම්බන්ධ වෙලා මෙතුමාගේ කැකුණුදුර පරපුරේ අවසාන පුරුක තමයි මේ මගේ ඉස්සරහා ඉන්නේ. ඉතින් මෙතුමාගෙන් පිහිට ලබාගෙන ඔබේ ජීවිතයට සතුට සැනසීම උදා කරගන්න. ඉතින් මෙතුමා කරන කියන්නා වූ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා අපේ YouTube channel එක මගින් අපි මෙතුමාට ප්‍රාර්ථනා කරමින් අදට අපි මෙතුමාට සම්දෙනවා. ආයුබෝවන්.